ඔන්න කලින් සතිය අදපු ග්‍රීක් යෝගට් එකේ අද මම චීස් කේක් හදනවා විදි 3කට. මේ බිස්කට් බිස්කට් එකක් මට හම්බුනේ පළවෙනි පාරට. මේක බැලු බැලමට ඉඟුරු බිස්කට් එකක් වගේ පෙවුනට මේකේ සුවඳ නම් ලංකාවේ එක බිස්කට් එකකට සමාන කරන්න බෑ. බිස්කට් වෙනුවට ඔයාලට ඕන නම් පාවිච්චි කරන්න පුළුවන් හවයින් කුකීස් බිස්කට් එක. පළවෙනි එක මම හදන්නේ නිකන් ග්‍රීක් යෝගට් වලට හවයින් කුකීස් දාලා. දෙවෙනි එක නිකන් ග්‍රීක් යෝගට් බිස්කට් විතරයි. ඕක තමයි මම හිතන්නේ වෛරල් ගිය රෙසිපි එක. තුන්වෙනි එකට බිස්කට් ඔබන්න කලින් මම දැම්ම මීපැණි හැන්දකුයි වැනිලා පොඩ්ඩක්. මට නිකන් හිතනවා මේක තමයි අන්තිමේදී කොහොමද රහට එන්නේ කියලා. අනිත් දෙක රහුණොත් ඇත්තම මම ඔළුවෙන් හිට ගන්න. මට තේරෙන්නේ නැත්තේ කොහොමද යකෝ යෝගට් වල බිස්කට් ඔබලා ඒක චීස් කේක් එකක් වෙන්නේ. Later that same evening. මේක පැයයක් වගේ ෆ්‍රිජ් එකේ තිබ්බම ඇති. මට මුලින්ම කාලා බලන්න ඕනේ හවයින් කුකීස් එකෙන් අදපු එක. The woman was too stunned to speak. හවයින් කුකීස් එකේ පොල් රහ කොච්චර වැඩි වෙලාද කියන්නේ මේක කනකොට නිකන් තේරෙන්නේ නල්ල දද්දේකින් පොල් එලි ගන්නවා වගේ. ප්ලේන් ග්‍රීක් යෝගට් එකයි බිස්කට් එක කනකොට තේරෙන්නේ නිකන් ඇඹුල් මැඹුල් කිරිවැටි ගුලියක් ගිනවා වගේ. කලින් දෙකේ පෙන රහ අඩුයි කියලා තේරිච්ච හින්දා මේකේ උඩින් මං ජෑම් පොට්ටක් කෑවා. ඇත්තම කියන්නේ මේක විතරයි මේ තුනෙන්ම කන්න පුළුවන් එකට තිබ්බේ. මේකෙත් එහෙම ලොකු රහක් නැහැ. ඒනට කන්න බැරි ගමකුත් නැහැ. Not bad, but not good. කිරිපැණි රහක් නෑ.